ඔන්න අදත් මම මගේ ට්‍රැවල් channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේ පොක්රා සයිඩ් එකේ. මම දැන් මේ නේපාල් ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් මම ඉන්නේ ඇත්තට මේ පාලමක් උඩ. මේ පාලම ගොඩක් දිගයි. සාමාන්‍යයෙන් හෙල්ලෙනවා. යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. මම දැකපු එක දෙයක් තමයි සාමාන්‍යයෙන් කත්මාණ්ඩුවේ ඉඳලා මේ පොක්රා වලට එද්දී මේ වගේ වැල් පාලම් කඳු යා කරන මේ වගේ යකඩ වලින් හදපු පාලම් ගොඩක් තිබ්බා. කියන්නේ හෙල්ලෙනවා. ඒනට තැනින් තැනින් ගොඩක් තිබ්බා අපිට දැක ගන්න පුළුවන් වුණා. නමුත් මේ පළවෙනි පාරට තමයි මේ මම මේ පාලමක් දිගේ දැන් මේ එන්නේ. මේ ඇත්තටම පොක්රා වල අපි මේ පොඩ්ඩක් ගියා එක එක ප්ලේසස් වගේ එකට පොඩ්ඩක් ඇවිදින්න. ඒකට අපේ වාහනේ නැවැත්තුවා මේ පොක්රා වල දවල්ට කන්න. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න තියෙනවා මේ ගොඩාක් දිගයි මේ පාලම. මේ පැත්තේ කඳු තියෙනවා. මේ පැත්තේ ඉඳන් අර පැත්තටම තියෙනවා. කට්ටිය එනවා. ඉතින් මේ තියෙන්නේ පල්ලෙහා. වැටුනොත් නම් ඉවරයි. මේ ඇල වගේ එක නම් පොඩ්ඩක් හිඳිලා තියෙන්නේ. මේ දවස්වල පොඩ්ඩක් මෙහෙට පායනවා. පායන නිසා හිඳිලා තියෙන්නේ. නැත්තම් මේ ඕගලන්ට පේනවා මේ වතුර පාර ගියපු මේ පාර තමයි තියෙන අර සෑහෙන විශාල ප්‍රමාණයේ ගල් තියෙනවා. ඉතින් මේ වතුර පාර ගියපු විදිහට තමයි මේ සැකසීලා තියෙන්නේ. ඉතින් මේ දැන් තියෙන්නේ සාමාන්‍ය ඉතාමත් සුළු වතුර ප්‍රමාණයක්. ඉතින් මම දැකපු එක දෙයක් තමයි මේ ගඟ සාමාන්‍යයෙන් කත්මණ්ඩු ඒ සයිඩ් එකේ ඉඳන්ම දිගටම අපි දැක්කා. මම හිතන්නේ ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට වගාවල් මේ ගඟ දෙපැත්ත හදලා තිබ්බා. අතනක් තියෙන මොනවා හරි හදලා තියෙන වගාවක්. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයගලන්ට මේ පාලම පෙන්වන්න. මේ යකඩ වලින් හදලා තියෙන හොඳ යකඩම තමයි තියෙන්නේ සේරම. මේ බිම තියෙන්නේ යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. මේ මෙන්න මේ විදිහට එල්ලලා තියෙනවා. මේ සවි කරලා තියෙනවා දෙපැත්තෙම. ශක්තිමත්ව මේක තියාගන්න ඕන නිසා ඉස්සරහට යන්න සාමාන්‍යයෙන් කොහොම රවුමට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහි කෙලින් ගිහිල්ලා අර අගට රවුමට ගිහිල්ලා තියෙනවා. ටිකක් කෙලවෙනවා යද්දි මේක. මේ පල්ලෙහා ඉන්නවා මීහරක් වගේක්. ඔයගලන්ට පේනවා. හරි විදිහට තමයි අර ඈතට යන්න ඒක සවි කරලා තියෙන්නේ. ඉතින් ටිකක් බයයි ඇවිදිද්දි. මොකද පාලම හෙල්ලෙන නිසා. මං ආවේ මෙන්න මේ පැත්තේ ඉඳලා. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. කඳු කර පරිසරය නිසා. ඉතින් නේපාල් ගත්තම ගොඩක් වෙලාවට කඳු කර පරිසරයක් තමයි තියෙන්නේ. වැඩිම ප්‍රමාණයක් කඳු මේ පැතිවල තියෙනවා මේ නේපාල් වල. ඉතින් මං හිතන්නේ මේක ගොඩක් පහසුවෙන් හදන්න පුළුවන් ඇති අනික් දේවල් වලට වඩා මේ වගේ මාර්ග මොකක් හරි හේතුවක් ඇති නැත්නම් හැමතැනම මම මේ වගේ ඒවා දැක්කා. ගොඩක් තැන්වල මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලෝ මේ යකඩින් මේ වගේ පාලම් හදනවා. බලන්න. අර පැත්ත කොටම යන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අදම ගෙනාවේ ඔයගලන්ට නේපාල් වල තියෙන මේ වගේ යකඩ ලොකු පාලම් සම්බන්ධ පොඩි වීඩියෝ එකක්. ඉතින් තවත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ආයෙත් ඔයගලන් හම්බ වෙන්නම්. මතක ඇතුව subscribe කරලා තියාගන්න.